සුබ දවසක් මගේ යාළුවෝ ඔක්කොටම. අද මම කියන්න යන කතන්දර පොතේ නම තමයි කිඳුරු කුමරිය. මේ පොත ලියලා තියෙන්නේ දුලක්ෂි නවින්දිකා නැන්දා. හරි එහෙනම් දැන් අපි කතන්දරය කියවමු. එක මත්තේ කාලෙක ලස්සන දිය කිඳුරියක් මුහුදක ජීවත් වුණා. ඇයගේ වෙනස් පෙනුම නිසා මුහුදේ හිටපු කිසිම මාළුවෙක් ඇයත් එක්ක කතා කළේ නැහැ. එයා එද්දි හැමෝම ඈතට පීනලා ගියා. ඒ නිසා ඇය සිටියේ හරිම දුකෙන්. දිනක් ඇය පීනා යද්දි එකවරටම මාළු රංචුවක් දැලකට හසු වී සිටිනවා දැක්කා. ඈ ඉක්මනින් ඔවුන් වෙත ගියා. ඈව දුටු මාළුවෝ මෙහෙම කිව්වා. අනේ යාළුවේ, අපිව බේරගන්න. බය වෙන්න එපා. මම ඔයාලව එළියට ගන්නම්. එහෙම කියපු දිය කිඳුරිය මහත් වැල යොදා මාළු යාළුවන් එළියට ගත්තා. අපිව බේරගත්තට ගොඩක් ස්තුතියි. අද ඉඳන් ඔයා අපේ හොඳ යාළුවෙක්. මාළු යාළුවෝ කිව්වා. ඔන්න පුංචි යාළුවනේ, අද අපේ කතන්දරය මෙතනින් අවසන්. මම තවත් කතන්දරයක් අරගෙන ආයෙත් දවසක එන්නම්.